කුංකුම එහෙම නැත්නම් සැෆ්රන් කියලා කියන්නේ වටිනා කුළු බඩුවක්, සුවඳකාරකයක්, සායම් ද්‍රව්‍යයක්. ඒ වගේම වටිනා රූපලාවන්‍ය ඖෂධයක්. බරානුවල මිල අධිකම ඖෂධයක් විදියට මේ කුංකුම හඳුන්වන්න පුළුවන්. කුංකුම කියන්නේ ඊට කුඩා පැලෑටියක්. ඒවයි පිපෙන මල්වල කලන්කින් තමයි මේ කුංකුම හදන්නේ. සාමාන්‍යයෙන් කුංකුම කිලෝවකට මල් ලක්ෂ 2කින් පමණ කලංක අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදියට කලංක එකතු කරන්න ලොකු පිරිවැයක් වගේම ලොකු ශ්‍රමයකුත් අවශ්‍ය වෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි කුංකුම ලොව මිලෙන් අධිකම ඖෂධයක් විදියට හඳුන්වන්නේ. මේ ශාකයේ නිජබිම් විදියට නිරත දිග ආසියාව හඳුන්වන්න පුළුවන්. පසු කාලීනව ලොව පුරා ව්‍යාප්ත වන මේ කුංකුම වගාව අද වෙන විට අසල්වැසි ඉන්දියාවෙත් බහුලව දැක ගන්නට පුළුවන්. ඉතින් ඉන්දියාවේ සැෆ්‍රන් වගාව කරනවා නම් අල්ලපු රටේ ඉන්න අපට බැරි ඒ සැෆ්‍රන් වගාව පටන් ගන්න. ඇත්තටම බැරි නෑ. මේ තියෙන්නේ අපේ රටේ වැවුන සැෆ්‍රන්.